ගන්න ආරාධනා කරනවා මේ සාරිපෝතික බාණ්ඩ කුරුසකරණය කරන්න. මේ සමාජ හිතුම්වා දෙකවලු ආජ්‍ය අවුරුදු උත්සවයක අපිට වැඩ කරන් හිටපු මුස්ලිම්වරු අපි පාරෙන් නෑ ඔළුවේ ප්‍රශ්නේ තියෙනවා කියලා දන්නේ. අපි කඩේට ගිහින් කඩුලි කාරගෙන සහෝදරත්වයෙන් ජීවත් වෙන්න සාධියා. ආජ්‍ය උත්සවයක ආඩම්බරකාර විදිහට අපිට ගෙනල්ලා දෙන්න දුනියාවේ වරලක්කමයි අපි ප්‍රතික්ෂේප කරන්නේ. අපේ ජීවන හිඳ අවස්ථාවක වෙනකොට අපි මුස්ලිම් සහෝදරත්වය අමතක කරන්නේ. අපි ප්‍රතික්ෂේප කරන උදාහරණ දැක්කා. අපේ ගෑනුන් දැක්කා. අපේ නරක පොරේ යනවා අපේ උදේ වැඩිපුර නැතිකල පහස්වල් තමයි හරාම් කමේ. ඒක හරාම් නෑ. ඒ නිසා මේ සහෝදරත්වය නැති ඇලිලා මේ සමාජීය සතුටා දෙකේ කවුද? අපිට මේ උලමාවරුන්ගේ සභාව මේ උලමාවරුන් අපිට බලන්නයි. අද මේකේ හැමතැනම සංඝාත වෙනවා විතරක් නෙමෙයි ආත්මයේ යම් නැකේමතුරු දෙන්නේ තුන්දෙනෙක් අල්ලගෙන අද ජීවිතය පෙන්න අද මේ මුස්ලිම්වරු සමන්ගේ බලහත්කාරය නිරාහාර වෙනවා. මේකට න්‍යායමාර්ග කරගන්න අපේ න්‍යායමාර්ග ප්‍රජාව මේ ඉදිරියට දැක්කම මොස්තක්කනියෝගේ මෝඩ සිංහලයෝගේ වැඩ කරන්න නෑ. අමත පොන්න පොකුව තිබුණේ නැද්ද? මේ බලහත්කාරය දකවන්න එනකොට අනිවාර්ය වේදනාවක්. එතෙන් හිතන්න බැරි දායක එතෙන් නිවන උදාහරණයක්. ඒ නිසා අපේ රටේ ප්‍රමුඛ ව්‍යාපාරිකයන්ට සියලුම දෙනාට අපි හදවත් විදිහට ආරාධනා කරනවා කරුණාකරලා විශ්ලේෂ කරන්න පස්සේ හලාල් ඉවත් කරන්න ඕනේ. විශ්ලේෂ කරනකොට හලාල් ලාංඡනය ඉවත් කරලා මේ එළමෙන අලුත් අවුරුද්දට අපි සිල්වත් ගන්න හලාල් ලාංඡනය නැති රටක අපි තුරුවන්ට පූජා කරන්නේ එළිය කියලා කාලවල පූජා කරපු කරපු මහානාගේ බුදුන්ට පූජා කරන්නේ බුදුහාමුදුරන්ට පූජා කරන්නේ තුරුවන්ට පූජා කරන්නේ නොයුනේ විතරයි. ඒක අපේ සුත්‍ර වූ බෞද්ධයිය. ඒකට අපි කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඉස්ලාම් ආගමේ නීති මුස්ලිම් වරුන්ට මිසද බෞද්ධයට මොකද? සියයට 91ක් මේකට ජීවත් වෙන්නේ සිංහල දෙමළ අනිත් ජන වර්ග මේ සියයට 9කට බලහත්කාරයට අපි යනකොට මේ බලහත්කාරයට එහෙම අපි ශක්තිමත් මොකද වෙනවද කියලා අද අපි තීරණය කරන්න ඕනේ. අද මුන් අපිට ලැබෙන දෝයා කතා කරනවා සිංහලයේ අතර සමගියේ සිංහල මුස්ලිම් වරුන්ට බයිනවලු අපහසුතාවයටපත් කරනවලු. ඔව් බලක කලබල කරන්නේ එක්සාස් නමකේ රුපියල් අවුරුද්දේ ජනවර ආන්දර ප්‍රදේශ යටතේ සාර්වජනික ඡන්ද බලය ආරම්භ දෙන්න මේකේ හාමුදුරුවෝ සහ ධර්මපාලතුමාලා තමයි එදා එක්සාස් නමකේ විද්‍යාලයේ අවසරය දැක්කන්නේ හයිය මුස්ලිම් සමාජයේ ආස්වාදවල දුන්නේ එක්සාස් නමකේ විද්‍යාලයේ ඔය උලමා හිතේනකොට අරක් මේකේ මුස්ලිම් දෙන්නු ආරම්භක විදියට දෙමින් නැදලා එමෙන්නන් කාය හොඳට අපූර්වට මේ වැඩ කරන්නේ රස්තාවල් කරන්නේ ඉගෙන ගන්න ඒක එක්සාස් නමකේ විද්‍යාලයේ අපේ සිංහලයේ හාමුදුරුවෝ ධර්මපාලතුමාලා ඒ මුස්ලිම්ගේ දේශ පිළිගන්නවා. මුස්ලිම්ගේ හිරගන්න හදායතු හිරගන්න ඉත නොදීපු මහපින්කම නිසා අපි ආවා මුස්ලිම් සමාජය අද තමුන්නාන්සලට අමතක කියලා. ඒක හත්කේ නීතියේ දෝනි ඒක නීතියක් නේද? ඒක නීතියක් ඒ නීතිය කාටවත් සාධාරණ නීතියක් නෙවෙයි. ඒක සහගත කරගන්න ආයෙත් පහත් කරගන්න බෑ. ඒකත් අපි කිව්වා ඒක හතරක් මත හතරක් කියන්නේ. ඒක නීතිය හදලා තියෙන දෝනි ඒක නීතිය ඒ නීතිය අපදන් වල නිවිලා කිව්වේ එන්නේ කරන්නේ අපි කියන්නේ ඒක හරියට නිසා මම ඒකට ඕකෙන් කතා කරන්නේ මේ මොනවද අපි එක ප්‍රශ්නයක් අහනවා.
හැබැයි මුස්ලිම් මෙදියමතුරු නේ ආණ්ඩුවේ විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේ මෙදියමතුරුන්ට මට තේරෙන්නේ මේ මුස්ලිම් සමාජයේ බලනවට වඩා මෙදියමතුරු වල විදර්ශනා වෙනද ඔය පුස්තකයේ බලහත්කාරය ඉඳන් වරගෙන නිවාස යෝජනා ක්‍රම ගහන්නේ ඒ අපි අල්ලස් ගන්නද ඊට වඩා වෙන කිසියක් නෑ. අපි අහනවා මේකට බලවත් මේකට තීන්දුව తీරන ගන්නේ මුස්ලිම් මතයරුද උලමා සභාවේ උලමා වර්ගයේ අපි අහන්න ඕනේ. ජීවිතේ කතා කරන්නේ උලමාවරු. ඒ කියන්නේ මේකට මහජන සම්මේලන පත්‍රික මුස්ලිම් දෙමළවරුන් වඩා උලමාවරුන් කාට බල නිර්මාණය කරනවා. එකම හැදී මේ හොරම මේ උලමා සභාවේ ඇතම් අය සාමයේ පරිවර්තන ලක්ෂණවලින් පරිවර්තන ඒ අය තමයි මේ රට පුරාම පල්ලි වලදී මේ ආධුනික බෞද්ධයන් හිතන ආගමයන් කරන්නේ ඒක වෙන්න බෑ. අද මේ සමුල්ලේ මගේ මේ කතාවෙන් පස්සේ අපි ඓතිහාසික මහානගම ප්‍රකාශය ඉලක්කනවාද අද මේ සහස්‍රාරක් ඉස්සරහ අද මේ රැස්ලා අපි මේ සමුල්ලේ ඉන්නේ මේ මහානගම ප්‍රකාශය ඉලක්කනවාද ඒ ප්‍රකාශය මහානගම පායමනේ අතාව අපි බලමු ඕනේ සිංහල බෞද්ධයන්ගේ කන්දු පාර්ලිමේන්තු පිළිබඳ කියලා බලමු දැන් අපිට දින කටිනවා මේ හාමුදුරුවෝ ධම්මවලලා අන්තන් වලටලා ඉන්නතුව සතරාරි සත්‍යය දේශනා කරන්නතුව ඒ අපිට මේ ඇනිලිස් කරනවා මේ අපේන්නේ අපි කියන්නේ අපිට ජාතියට එළවෙන අභියෝගවලදී දඩකිවලින් ප්‍රශ්න තියාගෙන වඩකිවින් හාමුදුරුවරු වඩකිවින් වලදල සැකසෙනවා නම් වඩකිවලින් දේශපාලන නායකයෝ ඒ සමාජ නායකත්වයන් ඒක කරන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා අපේ සංඥා හදලා ඒ අභියෝගවලින් ජාති ආරක්ෂා කරගන්න. ඒ ආරක්ෂා කරගන්න ඉහත රැස්කර වාස්තේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අපේ දොස්තර ගහනවා මේ සිවුර දොස්තර ගහනවා අපේ පෞද්ගලික දවස්වල නියම ජෝඩුවක් ඉන්නවනේ ඒකට දේශපාලන එක්කෙනෙක් ඉන්න ඇස්ට්‍රීම් කරනවා ආයෙත් ඉන්න මහදන මුත්තලාගේ මංගල සමරකී එයා තමයි මහදන මුත්තලා එයාගේ දේශපාලන කරුණාව හරියට තමයි අත්දැක මේ දෙන්නම හිතියේ 94 කාලේ අම්රිකා මෙතනදී කාලේ වාගේ අම්මේ බලන්නේ අම්රිකාවට කිරිච්ච ළමුයි අම්ජස්රාවගේ ඉන්නවා ඒ අතිරිකන් මුන්නේ එළවෙන්නේ අන්දසාව වගේ තමයි මේ දෙන්නේ තමුණක් සමුවෙච්ච මංගල සමරණීය මොකද කරේ අම්රිකාගේ අතම් පාදකම් වලට එළහිව හාමුදුරුවෝ ඒවගේම සිවිල් සමාජයේ පිළිස් එකතු වෙලා හැදුවා සිංහල කොමිසම තමුණක් සමුවෙච්ච කරේ සිංහල කොමිසම ධම්ම කුණුගුඩ එදා අම්රිකාවේ ආණ්ඩුව කුණුගුඩට දෙන්නේ ඔයසිය මහජන මුත්තලාගේ මාතෘ සමරණීය තමයි ඊළඟට අනිත් සමවයි වුණා ඇස්සියුන් නැහැ ඉතුරුණා දැන් එතුම ඉන්න රාජපක්ෂ ආණ්ඩුව සත් අධ්‍යාපන ඇමති කොහොමද නම් දෙන්නේ මේ උනේ කියනවා මේ තරම් ජාතික විපත්තිය ආගමික අසහනය රටතුල නිර්මාණය වෙලා කියලා ඒ අය උපකල්පනය කරලා හැමතැනම කතා කරනවා නම් ඒ සංසිඳීම සඳහා ඉක්මනින් පාර්ලිමේන්තුවේ ඇත්තට
මේ ජීවනයේ මේ මොකද්ද මේ අපි කියලා තේරින් ගන්න සමාවක් දාලා ඔව් හදාන සාධනයක් තීරණයක් ගන්න ඕන. යකෝ උසස්ලා කියලා වෙනම අපි කියන මොලේ කියනවා බාරේ මොලේ කරගන්න නැති මේ පස්කණිය මොලේ කරගන්න නැති මේ පස්කණිය කියනවා ඔතකොට දේවා කියන මොනවද කියන්නේ ඔය කියන සේනාවලට අපි ඉතින් දේනාවති ඔතකොට දේනා කියන එන්නේ කිව්ව පුළුවන් නම් නුවරට අනුකරණය කිව්වා ඒක උසස්ලා කියලා අපි ආන්නේ මේ අනුකරණයේ අනුත්ම න්‍යාය අනුත්ම සියලේක රාජපක්ෂාන්ගේ අනුත්ම සියලේකද මේ ඉස්තිරිපතේ මේ දාන කියලා. හැබැයි අපි නුවර ගියා අනුකරණියා ඒක නියේ කරද්දී ඊට පහුගේ කවුද අපිට පස්සේ අපි නුවර ගිහිල්ලා 2000 කස්කල සමුලව පාත්‍රාව අනුකරණ ගාවේ එනිසා අපි වගකීමෙන් කියනවා ජනාධිපතිතුමාට පරිශ්‍රම වෙන්න මේ පාපකරය එදා මංගල සමරණයේ සිංහල කොමිසම කුරුමුණට දාලා සංවිධානයේ ආණ්ඩුව කුරුමුණට දැම්මා වගේ මේ අත්පොඩි සිංහල බෞද්ධ බලවේගයේ අපිට ඇවිල්ලා රාජපක්ෂ ආණ්ඩුව කුරුමුණට දාගන්න නැති වෙනවා කියලා අපි කියන්නේ ඕන. අද මේ ආණ්ඩුව පවතින්නේ අපි ඒකට බලන්න ඕනේ. මේ ආණ්ඩුව හැමෝම සිංහල බෞද්ධයෝ මේ ආණ්ඩුව සිංහල බෞද්ධ ආණ්ඩුවක් වෙන්න ඕනේ. අද මේ හැමෝම සිංහලනේ මොන හරියටද අපි අහන්න ඕන. මයින්ද රාජපක්ෂ කියන සංජය හැන්නේ හාමුදුරුවෝ හැදුවේ. ඒක අපිට මතකයි අද වගේ මේ වගේම දෙයක් සමුරුව එදා ජාතික සංඝ සම්මේලනයේ අපි මේ හැදියාවේ හාමුදුරුවෝ අපි ඔක්කොම එකතු වෙලා රාජා බලමු දන්දුනේ කියලා සාස්ත්‍රාණ සුමේවල ගෙනල්ලා සංවිධානයේ ආණ්ඩුවට බලපෑම් කළා. දෙහිණි නායකයෙක් හදලා ඕන අන්නේ ප්‍රාර්ථනා කරපු නායකයෙක් තමයි අද රජ වෙලා ඉන්නේ. එනිසා අපි කියනවා රාජපක්ෂ මහත්තයෝ මේක සිංහල බෞද්ධයන්ගේ සුද්ධ වූ ඡන්දයෙන් රජවෙච්ච ආණ්ඩුවක්. එලෙහිකම් කරන්න එපා. අපි දන්නවා ඔබතුමා එහෙම කරන්නේ නැහැ. නමුත් ඇතම් පාපතරයෝ අද කරුණු විදියට මේ බෞද්ධයන්ගේ අනුකරණය මේ බෞද්ධ ව්‍යාපාරයේ වටන්න එක අපරාධ කරනවා. ඉතින් මංගල උන්නේ කියනවා මුතුබල සේනා සංවිධානයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ රහස් විරෝධී ධර්ම හම්බෙලවලු අවදීනවා මේක මහින්ද මහත්තයාගේ පෝස්ට් එකක් නැත්නම් මහින්ද මහත්තයාගේ බලවේගයක් ආණ්ඩුවේ ඉන්න සමහර කියනවා මේ මුතුබල සේනායක UNP ගේ කොන්ත්‍රාත් එකක් කරනවලු. තව සමහර කියනවා මේ පිටිපස්සේ ඉන්දියන් රෝ එක ඉන්නවා ඇතිව. තව සමහර කියනවා නෝර්වේ හරි ඇමරිකන් හරි ලොකු ෆන්ඩ් එකක් හම්බෙලා ඇතිව අපිට ආම්බුව තමයි. අපි කන හැටි විපාදනය කිව්වොත් අපි නේ දන්නේ මේ කොරණ කියන අමාරු මේ නායකහරුන්ට මේ ශ්‍රේෂ්ඨ හාමුදුරන්ට පිළිගිතේ උන්වහන්සේගේ ප්‍රොජෙක්ටරෙන් වල්ලි අරගෙන මේ කටයුතු කරන්නේ. අපි එකක් කියනවා ඔය එකම ඇමතියෙකුටවත් එකෙකුටවත් නැති සමාජ ප්‍රාර්ථනයක් අපි සතුයි. මේ කියන්නේ සමාජ ප්‍රාර්ථනය එහෙම ජාතියක් නෙවෙයි පොහොසත් මිනිස්සු ජීවිතෙන් තමයි පොහොසත් මිනිස්සු ඒකෝනම් දුන්නේ වුණාම අරන්නේ අපේ බෞද්ධයෝ ඇස්ති සිංහල බෞද්ධ ධර්ම ආරක්ෂා කරගෙන මේ ව්‍යාපාර ආරන්න පිළින්න විනාශ කරන්න එකම පරිවර්තනයකටවත් අපි ඉඳන්නේ නැහැ. ඒ නිසා මේක වඩා මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉවත් කතා කළා අපේ සියලු නායකයන්ව කතා කරනවා එක්කෙනෙක්වත් යන්නේපා අපේ විසහාමුදුර කතා කරනවා. ඒ නිසා මම දැන් කතාව නවත්තලා
ऐतिहासिक महारगम प्रकाश योजनावेदी तैयार योजना योजना 10 मी योजना 10 बौद्ध कोटी आता तालुक्यात पुष्कळ ओढ ही योजना नमस्कार मी जातीय इंजिनी प्रयत्न समृद्ध शासकीय प्रयत्न नेपथ्य इन्नोड आम्ही राजकारण रख्याई भवनच्या महाराष्ट्रांत ऐतिहासिक महारगम प्रकाशने निरपरा सावधानव भूमी जनगेन भागेन आपल्या आध्यात्मिकला मी तुम्ही गलवण्यात अभिष्ठानासाठी अतिकरणे ऐतिहासिक महारगम प्रकाशने सहजनाई पूर्णिमास निलदियों जयसु शास्त्रोदयानंद महंते गौतम बुद्धानंद महंते पाद स्पर्शे शिवरात्रि पात्र अनुभूति मुगिदु महाराजन महंते लंका गमने धर्मदीप तत्व जवाबदार समस्त अंतर मत साधना दिलियों ऐतिहासिक शिष्टाचार प्रति शत्रुपद्रवणं आवश्यक ग्रामूज पुण्यभूमि ऐतिहासिक जात्यವು ಸಿಂಹಳ ಬಹುತ್ಯಂ ತಮ್ಮ ಕಲಾತ್ಮಕ ದೃಶ್ಯಮಾನ ನಿಮ್ಮ ಅದೃಶ್ಯಮಾನ ಬಲವೇಗವನ್ನು ಅಸವನಮಿತ ಅಸಹನೀಯದ ಪತ್ರಕ್ಕೆ ಬಾಲರಾಮಸಕ್ಕೆ ಶ್ರೀಲಂಕೀಯ ಗುಣಮತ ಅನನ್ಯ ಶಿಷ್ಟಾಚಾರ ಘಟನೆಗೂ ಐತಿಹಾಸಿಕ ಜಾತಿಯವರ ಸಿಂಹಳ ಬಹುತ್ಯಂ ಇತಿಹಾಸ ಪ್ರದರ್ಶನೆ ಕಲ ಕಾಲಜೀವಿ ಸಾಜೀವನ ಪ್ರತಿಪದಾವನ್ನು ಸುರೈಕೊಂಡು ಕಾಮವಾಣಿ ಸಂಸದರ ಮಂತ್ರವಾದಿ ಪರಮೇಶ್ವರನಿಗೆ ಕ್ರಿಯಾಕಾರಿಯಿಂದ ಹಾನಿಗಳಿಗೆ ಅತಿ ಬರಿಂದ ಸಿಂಹಳ ಬಹುತಾಯಿಯ ಬೀಗಾದ ಅಮರನಾಂಗನೀಯ ಕೊಂಡೇಶ್ವರ ಯೋಜನಾ ಮಹಾರಾಜ ಜಾತಿಯ ಮುರುಗೇರವನ್ನು ಗಣತರ ಮಹಾಸಂಘರತ್ನೆ ಪದಾ ಸಂಖ್ಯಾತ ಬೌದ್ಧ ಸರ್ಕಾರ ಇಂಜಿನಿಯರ್ ಮೂರಾದರೂ एक समाजंगा उलमा समुदाय मदी न्यायप्रसिद्ध नीति विरोधी हेसद सदाचार विरोधी हेसद प्रजातंत्र विरोधी हेसद पारितोषिकवाद सुधा इस्लाम मार्ग संप्रदाय अन्वय भवतनी हलाल शासन नियुक्ति नियमದ ಕ್ರಿಯಾಕರಿಸಿದೆ ಪಾರಿತೋಷಿಕ ಭಾಂಡವರ ಪತ್ರಪಾತಿಕ ವ್ಯವಹಾರದಿಂದ ನೀತಿನೇ ಬರೆಯುತ್ತೆ ಶ್ರೀಲಂಕಾ ಪ್ರಮುಖ ವಿಷಯದ ಗಮನಿ ಇದರಲ್ಲಿ ನೀತಿ ವಿರೋಧಿ ಮುಖಾಂತರದಲ್ಲಿ ಹಲಾಲ್ ಶಾಸನ ನಿಯುಕ್ತಿಯಿಂದ महान कानंतर इतिहास हलाल इस्लाम धर्म भ्रमण फलपावना वाल्मीकि धर्मयात्रा धर्मी बौद्ध हिंदू कथोलिक क्रिश्चियन जनगाल हलाल बदु जमीन व्यक्तिवाद हलाल बदु जमीन युद्ध की धर्मी इनमें कहां मिलती गली में कौन मिलती है नगरदिक प्रमुखर विदेश रकवली संगीत मुदल मदी ಅಲ್ಲಿ ಇದಿಗಿರೀಮ ವ್ಯಾಪಾರ ಹಸ್ತಕ್ಷರಗಣೀಮ ಇದಂ ನಿಲವಿ ಗಣೀಮ ಎಸಲು ರಟೆ ಆರಕ್ಷಾವರ ಆ ಸಂವಿಧಾನದ ಅರಜನತ್ವನ್ನ ವಿಷಯರುಪಿಯ ಮಹಾನಗರಗಳ ಇಂದಿರ ನಿರಗದ ಕಲಾಯಿನ ಉತ್ತರ ಮುದಲ್ ಸಿನಿಮಾದ ರಾಜ್ಯ ನಿಯಾಮನೆಯ ಇಂದಿರ ರಾಷ್ಟ್ರೀಯ ಸಂಚಾರದ ಹಿಂಸಾಯಾಗದೆ ನಿರಗದ ಕಣ್ಣಿನ ನೀತಿ ವಿರೋಧಿಗಳ ಆಡಳಿತ ಪ್ರಚಾರ ಕದಲಿಗಳನ್ನು ಎದುರಿಸಿದ ವಿದೇಶಕ್ಕೆ ಮಹತ್ವದ ಎನಂ ಮಾರ್ಗ ದಾಹಂ ಕಳೆದ ಬೆಳೆದ ಸಂಪೂರ್ಣ ಇದೆ ಹಳೆ ಸ್ವಾಮಿಯಾನ ಸಂಧ್ಯಾವದ ಭಾಗ ಪ್ರಮಾಣವನ್ನು ಆಧುನಿಕ ಮೂಲದರವಾಗಿಯೂ ಸಹ ಅಂತರವಾದಿ ಕಂದಾಯ ಮೂಲ ಕ್ರಿಯಾಕಾರಿಕೆ ತಿಳಿಬಂದ ಸುವಿಶೇಷಿ ಅವಧಾನೆ ಯಂತ್ರವೇ ಸೇವಾ ಸಹನಂ ಕಲಿತು ಅದರ ನೀತಿಯ ಕ್ರಮದ ಪ್ರಮಾಣ ನೀತಿಯನ್ನು ಮೂಲಧರ್ಮಿ ಉಲ್ಲಂಘನೆ ಕ್ರಮಿ ಆಧುನಿಕ ಜನವಾದಿ ಬದಲಿನಿ ರಾಜ್ಯ
ක්‍රියාත්මක කරන නීති ආලෝකිත විදිය හත මෙරට ජනගහන වර්ධනය හා කාරණය පිළිබඳ නීති රාජ්‍ය ප්‍රතිපත්තිය සමුදු දෙමින් ඉදිරි සමන්කල්මකින් පැටලෙන රටවලින් රාජ්‍යවල සංවිධාන සිංහල ජනතාවගේ වර්ධනය කාරණය කිරීම සඳහා එල්ලාපීලාදී සැකම් අභිය කාර්ය පුරා ක්‍රියාත්මක කර ඇත. එබැවින්ම රාජ්‍යවල සංවිධානවල අභිය ක්‍රියාකාරීත්වය පිළිබඳ ආරක්ෂකයන්ගේ නීති වාර්තාවක් ප්‍රකාශ කර ජනගහන වර්ධනය කාරණය කිරීමට ආර්ථික හෝ රාජ්‍යවල සංවිධානවල මෙහෙයකින් පහනම් කර යුතුය. ජනගහන වර්ධනය කාරණය කිරීම පිණිස සියලු ජනවර්ගයන්ට බලපාන්නා වූ පොදු රාජ්‍ය ප්‍රතිපත්තිය සකස් කර ගැනීමෙන් නම් රාජ්‍යවල ක්‍රියාකාරීත්වයෙන් වර්ධනය කර අට මෙතනදී දුර සේවා සඳහා ආන්කාරන් යැවීම මෙරට අභිමානයේ විශාල කරලා ගොනින්ද මෙරට සමාජීය දරුණු රාජ්‍යයක් එළවෙන ගොනින්ද අදාළ කාන්තාවන් අනාරක්ෂිත තත්ත්වයේ ඇදලෙන ගොනින්ද නැදපෙරදින සඳහා නැදපෙරදින වහාරයේ සඳහා කාන්තාවන් යැවීම මහා මතකවල විදිය නමය බෞද්ධ සුත්‍රස්ථානවල ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථානවල අනාරක්ෂිත භාවයේ වන්තන විදිය උතුමානගමන බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන මහා නියමයේම ආරක්ෂා කර යුතුය. තමයි බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම එනද ඓතිහාසික බුද්ධ ආරක්ෂා කිරීම මෙර ඓතිහාසික වගකීමක් වූ හේින්ද 1915 උගත කිසිමෙන්ද 1972 ජනවර දිනස්ථානයෙන් හා 1972 ආණ්ඩුක්‍රම දිනස්ථානයෙන්ද බුදුදහමට ලබා දී ඇති ප්‍රමුඛ ස්ථානයේ නිරෝධ මාර්ග නිරූපණය කරනකොට දෙවි බුද්ධ ශාසනය යන්න හා බුද්ධ ශාසනයේ ප්‍රමුඛත්වයේදී සුරක්ෂිත පෝෂණය කිරීම යන්න නිරෝධනය කොට 1959 නොවැම්බර් මාස ලංකාවේ විසින් ප්‍රකාශයට පත් කරන ලද බුද්ධ ශාසන කොමිෂන් සභා වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති රචනාවලින් සම්පාදනය කිරීමට කටයුතු සම්පාදනය කළ යුතුය. අපේ නායක හමුදුරෝ මේ සඳහා අත්දැකීම අපේ රජයේ ඉදිරිපත් කරන මාර්ගවල ප්‍රකාශන මායේ සියලු ඓතිහාසික මහරගම ප්‍රකාශනයේ මම මේකවල කතා කරන බලාපොරොත්තු වෙන්නේ උතුමන්ගේ සංවිධානයේ දේශපාලනය කරන්නේ ආනන්දවල ආරක්ෂකයන්ගේ ආනන්දවල කරගන්නේ මොනම අත්දැක විපස්සව කණ්ඩායමක වළංවාන මේ සිවුර වළංවාන කරලා පත් කරන්නේ නැහැ. ඒ වගේම හැමෝමත් එක්ක සහයෝගයෙන් වැඩ කරන අතර සිංහල බෞද්ධ රහානිය කියන කොටනද මේ සංසිංහල වගේ අපිට ඉන්නවා. අත අපිට කෑ ගහන පන්ති බලවේගවල ටිකක් කියන්න ඕනේ. මේ සංසිංහල වලවල මේ සිංහල වල අපි හොයන්නේ හේතු වලයි. අපි හොයන්නේ හේතුව ඒක හේතු බලවාදී ධමසේ අද අපිට චෝදනා කරන ඔය වල් පායෝ අපිට චෝදනා කරන්නේ පාරේ ගැන හිතලා විතරයි. සිංහලෙකුට ගලක් ගහපුවාම සිංහයා බලන්නේ අනන්ත රැකිස්ත ගල හපා ගන්න නෙවෙයි. සිංහයා බලන්නේ ගල ආවේ කොහෙන්ද කියලා. පල්ලෙට ගලක් දෙනවාම අන්නතරේ ගල හපා ගන්න එක. මියා බලන්නේ පොන්නවත් නෙවෙයි. මොදිවල සේනාව කරන්නේ සිංහලේ පාඩේට මම කතා විතර කරනවා අපේ කාර්යනිර්වාහක වශයෙන්
වලින් අපි සතුටු වෙනවා. අපේ මේ ප්‍රශ්නවලදී හදට වෙන්නෝ ඉඳාගනිති කාදින කුමාර වේලාසන අවදී මොරේ පාස් වික්ක මොරේ දේවස්ථානයේ අර ධනුවන්ගේ මුරතේ දෙවි ශරීර අවයව විකෝල විද්‍යා කුමාර පස්සේ කොහොමද සාධන විවාදේ නීච ක්‍රියාත්මක කරන්නේ මොනවායි අර නන්නතර කරලා තියෙනවා එහෙමයි මේකට නීතිය හදිරෙන්නේ අපේ මේ නඩල පොලිස්ලාරි මහත්තුරු ආරවහයේ සුළුජන වර්ගයේ ප්‍රශ්නකට දෙන්නවා මොනවද කරන්නේ කියොත් ඒ මිනිස්සුන්ට කතා කරන්නේ සංසදේ නැහැ පොලිස්ලාරි මහත්තුරු කියනවා අමුනාන්තර සතුටු වෙන්න අමුන මොකක්ද අපි ඉන්නව හේවා කරගන්න කියලා මේ සංස්කෘතියට මේ විස්තරකාරී ආදරය කරනවා නම් හලාල් මාංශේ බරක් ගන්න ඕන. හලාල් කියන්නේ සමාජ දෙතුන් මාර්ගය. ඒ සමාජ දෙතුන් මාර්ගයේ සමාජයේ දෙතුන් මාර්ගයට වඩා ධර්මයි අපිට විරුද්ධයි. අපිට විරුද්ධයි. හලාල් මාංශේ ඉවත් කරගන්න මුස්ලිම්